මේ බල්බ් එක මේ ඩියෝබට ලොරියකට හයි කරලා වීඩියෝස් එකක් දැම්මම කට්ටියට මතක ඇතිනේ LED ලයිට් එක ප්‍රොජෙක්ටර් ලයිට් එක. එතකොට මේ දැන් මම වැස්ස වෙලාවක වාහනේ ඇතුළේ ඉන්නේ. මම දැන් මේක පෙන්වන්න තහ මේකේ මිල රුපියල් 8500කට අඩු මිලකට ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. හරිද? DRL අපිට මැසේජ් එකක් දාලා පොළොන්නරුව වට කට්ටියට ඊට අතර පොඩි අඩු මිලකින් මයින් ගන්න පුළුවන් ඩිලිවරි charge නැතුව. හරිද? පොළොන්නරුව වට කට්ටිය විතරක් මට මැසේජ් කරන්න. දැන් කලින් එකේ නම්බර ඕව ගාලා මැසේජ් කළා කට්ටිය මේ DRL අපිට මැසේජ් එක ගන්න. එතකොට දැන් මේක 8500ක් වගේ එනවනේ. ඊට වඩා ගණන් අඩුවෙන් ගන්න පුළුවන් මේක Y70 එක. හරිද? මේක සාමාන්‍ය 6500ෙන් ගන්න පුළුවන් ගෙදරටම ඩිලිවරි කරන්න පුළුවන්. අර Y11 Pro කියන්නේ කලින් යටින් තියෙන එකට වඩා මේකට වඩා පොඩ්ඩක් එළිය අඩුයි විතරයි මේකේ. ලොකු වෙනසක් නැහැ. සාමාන්‍ය පොඩ්ඩක් එළිය අඩුයි. ඒ වගේ රුපියල් 2000ක් විතරත් මේක අඩුයි. හරිද? ඒතර මේක ටීවී වලට දාන්න පුළුවන්. සමහර කට්ටිය මේක බයික් වලට දාලා දිනවා. මේක බයික් වලට දාන්න එපා මචං. මේ ඇම්පියර් කාඩ අදින ඇම්පියර් එක වැඩි නිසා සමහරක් කියලා බයික් එකට හානියක් වෙන්න පුළුවන්. හරි සමහරක් පිට. ඒ නිසා මේ සමහර කට්ටිය දාලා දිනවා අවුලක් නැහැ කියලා හිතනවා. සමහර කට්ටිය මේ දාන්න තානවා. මම ඒ කට්ටිය කියන්නේ මේක දාන්න එපා කියලා. බට් ඔයාලා කැමැත්ත වයරින් එක හොඳට තියෙනවා නම් අවුලක් නැහැ. හරි දැන් බලමුකෝ අපි මේක එළිය. මේ වැස්ස වෙලාවක ඉන්නේ හරි. ලොකු වැස්සක් කියන්නේ සාමාන්‍ය පොඩි වැස්සක් කියන්නේ. මේ වෙනවනේ අසන කට ලයින් එකක් වදින්නේ අර බලන්න කාර් එකේ පේන විදිහ කාර් එකේ බෆර් එක හරි වෙනවා එතනින් උඩ හරි පේන්නේ නැහැ අඳුරට පේන්නේ හරිද ඔන්න හෙඩ් එක ඔන් කරලා පස්සේ ටික ඔක්කොම ලස්සන අපි පැහැදිලි වෙලා යනවා මේ දාන වීඩියෝස් භාගයට බලලා ඉවරලා කට්ටිය කියන්න එපා මේ ඔව් ඇස් වලට අමාරුයි අරකයි මේක කියලා බලන්න අතන තේරෙන්නේ ඒකට අර ගේ ලයින් එක ලස්සන මින් පාර කට් එකකින් වැදලා තියෙනවා ආනක හෙඩ් එක ඔන් කරලා තියෙනවා හෙඩ් එක ඔන් කරලා පුල් එක ඔන්නේ හරි මතක තියාගන්න ඕන දේ තමයි ඔය කට්ටිය ඔය කට්ටියගේ වාහනේ රයිට් ඔය කට්ටිය වාහනේ රසදිය කෝප්පේ හොඳට තියෙනවා නම් විතරක් මෙන්න මේ જાතියෙන් බල්බ් දාන්න. හරිද? මේක දැන් බල්බ් එක මම පෙන්නන්න කියන්නේ බල්බ් මේක නෑනේ. ඒ කරන්නේ මේ જાතියෙන් බල්බ් දාන්න. ඒකට හේතුව මේකේ ඩිම් එක යන්නේ රිෆ්ලෙක්ටර් එකට වැටෙන්නේ නැතුව. හරිද? ඒ කියන්නේ ඔයා මේ බල්බ් එකේ ඩිම් එක ඔන් කරන් යනවා නම් ඔයාලට කෙලින්ම වාහනේ රසදිය කෝප්පයක් අදාළම නෑ. වැඩක්ම නෑ රසදිය කෝප්පයක් නැතත් අවුලක් නෑ. හරිද? දැන් බල්බ් එක මෙහෙම අතේ තියන් ගියත් අවුලක් නෑ. මොකද ඒ තරම් ඩිම් එකට කිසිම හානියක් නෑ. ඩිම් එක කෙලින්ම ඩිරෙක්ට් යන්නේ මේ ලෙන්ස් එක කරා. හරිද? හැබැයි හෙඩ් එක තියෙන එළියේ මේ පේනවද? හෙඩ් එක වදින්නේ ඔයාගේ වාහනේ රසදිය කෝප්පේ නැත්නම් අර ඇලුමිනියම් වගේ කප් එකක් තියෙන දිලිසන ඔය දිලිසන කප් එකට වැටලා තමයි එළියට යන්නේ. ඒකට ඔයාගේ වාහනේ රසදිය කෝප්පේ අවුල් නම් එහෙම නැත්නම් ඉස්සරහා ග්ලාස් එක කහ වෙලා අඳුරු වෙලා නම් මේ જાති බල්බ් දාන්න එපා ඔයා. හරිද? ඒකට ඔයා හැලජන් ලයිට් එකක් දැම්මත් මේක වෙන දෙයක් මම කියන්නේ. හරිද? හැලජන් ලයිට් එකක් දැම්මත් ඒත් එළිය හොඳට එළියට යන්නේ නැහැ නේ. ඒක කහ වෙලා නම්. ඒකට ඔයා මේ જાති බල්බ් එකක් දාන්න එපා. ඒකට ඔයාට ගැලපෙනවා මම මේ දැන් ස්ක්‍රීන් එකේ පෙන්නන බල්බ් જાති. හරිද? එකක් තමයි මේ TZ100 කියන එක. sorry T100Z කියන එක. අනිත් එක මේ tree lens කියන එක. ඒකට ඔයාට සාමාන්‍යයෙන් අඩු මුදලට දාගන්න ඕන නම් රුපියල් 8000කට 8500කට වගේ බල්බ් ජෝඩුවක් දාගන්න පුළුවන් කා වාහනේට ඕන වාහනයකට. H4 lens එක තියෙන H4 lens එක කියලා කියන්නේ මෙන්න මේක. හරිද? මෙන්න මේ lens එක. හරිද? මේ lens එක තියෙන ඕනෑම වාහනයකට දාගන්න පුළුවන්. ඒ බල්බ් එක රුපියල් 8000කට 8500කට වගේ බල්බ් දෙකම. හරිද? අනිත් එක තමයි මේ ඊට වඩා එළියක් ඕන නම් ඔයාලට 13500කට වගේ දාගන්න පුළුවන්. මේ ඊළඟට පෙන්න මෙන්න මේක. සුපිරිම එළියක් තියෙනවා. හරිද? එතකොට අනිත් එක තමයි මේකේ වෝල්ටේජ්. මම කලින් වීඩියෝ කියන්න බැරුණා මේ වෝල්ටේජ් වල පේනවනේ. DC 12 වෝල්ටේජ් ඉඳන් 24 වෝල්ටේජ් වෙනකම් මේක දාන්න පුළුවන්. හරිද? මේ Y11 Pro එකත් එහෙම. මේ වෙනවනේ 9 වෝල්ටේජ් ඉඳන් 32 වෝල්ටේජ් වෙනකම් මේක දාන්න පුළුවන්. හරිද? එතකොට මේවට වෝල්ටේජ් එක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ලොකු වාහනද, ලොරිද, බස්ද ඕන එක මේක දාන්න පුළුවන්. හරි. තේරුම් ගන්න ඕන දේ තමයි ඔයා මෙන්න මේ જાතිය බල්බ් දානවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ වාහනේ රිෆ්ලෙක්ටර් එක හොඳ තත්ත්වයේ තියෙන්න ඕනේ. හරි. රිෆ්ලෙක්ටර් එක අවුල් නම් මම අර ඊළඟට කියපු જાතිය මේ ෆොටෝ එකේ පේන જાතිය ඒ જાතිය බල්බ් එකක් දාන්න. රයිට්? එහෙනම් ජය වේවා.